සෙන්කඩගල නුවර මහ පෙරහැර කියන්නේ පෙරහරක් විතරක් නෙවෙයි. ඒ හා බැඳුණු බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා. බලන්න මේ සිතුවමට නැගෙන්නා වූ මහනුවර සෙන්කඩගල අසිරිය. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ සබඳතා කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැරයි සිතුවම් පෙළහරයි සිතුවම් දැක්ම ජාතික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය තමයි මේ තියෙන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ සබඳතා කාර්යාංශයේ ධනංජය මදුකල්ප මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ 5 වන අනුගාමික වසරටයි. මෙම තරගය සඳහා වයස්කාණ්ඩ 6ක් ඔස්සේ දිවයින පුරා ඉන්න සිත්තරුවෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා හිටියා. ලෝකයෝ දන්නවද? රට වටේ ඉන්න ජාති ආගම් ભેදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකම සිත්තරුවෝ විශාල ප්‍රමාණයක් මේ වැඩෙත් එක්ක එකතු වෙලා හිටියා. බලන්නකෝ තියෙන ලස්සන චිත්‍ර. පෙරහැර ගැන වගේම මහනුවර නගරය ගැන බුදුදහමට අදාළ චිත්‍ර ගොඩාක් මෙතන තියෙනවා. ඕන්න ඉතින් මේ විදිහට එකතු වුණු සිත්තරුවන්ගේ ලස්සන චිත්‍ර ටික අරගෙන ඇඳලා තියෙන ලස්සන චිත්‍රවලට තෑගි භෝග වගේම සහතික පත්‍ර දෙන්නත් සංවිධායක මණ්ඩලය සූදානමිනු ඉන්නේ. මේ අපූර්ව චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නේ තරඟයක් වෙනුවෙන්ම නෙමෙයි. මේකේ අරමුණ තමයි අපේ රටේ සංස්කෘතිය ගැන ලෝකෙට කියන එක. කොහොම හරි ඉතින් අගෝස්තුව කියන්නේ රට වටේම ඉන්න ලෝකයෝ නුවරට එන කාලයක්නේ. ඇයි ඒ විතරක් ලෝකෙ වටේ ඉන්න ලෝකයොත් එනවනේ. ඉතින් මේ හැමෝටම අපේ රට ගැන කියලා දෙන්න මේක හොඳම අවස්ථාවක්. හැම වසරකම පෙරහැර කාලෙට පවත්වන මේ චිත්‍ර ප්‍රදර්ශනය ඔන්න ලබන වසරෙත් තියෙනවා හොඳේ. එහෙනම් ඉතින් මේ පාර චිත්‍ර අඳින්න බැරි වුණු හැමෝම අනිවාර්යෙන්ම ලබන පාර මේ තරඟෙට එකතු වෙන්න ඕනේ.